මේස රෙද්දක් ගොතන්න පෙති කොහොමද එක් කරගන්නේ, පෙත්තක් ගොතන්නේ කොහොමද කියලා කියන්නයි අද මේ හදන්නේ. ඇඳගෙන ඉන්නේ ගොතපුම බ්ලවුස් එකක්. ඉස්සෙල්ලාම රවුම හදාගෙන ඊට පස්සේ දන්වැල් ගොතනවා. දන්වැල් 10ක් තමයි ගොතා ගන්න ඕනේ. දන්වැල් 10ක් ගොතාගෙන බෝලේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට මම දැන් බෝලේ හදාගත්තා. හරි. ඊට පස්සේ ඒකටම අපි 3ක් ගොතලා ඒක උස හදා ගන්නවා. හදාගෙන අර අපි ගොතාගත්ත දම්වැල් රවුමට දාලා දම්වැල් රවුම ඇතුළට කට්ට දාලා නූල පටලවලා පිරවිලි 24ක් ගන්න ඕනේ. පිරවිලි 24න් ඊට පස්සේ අන්තිම එකට දාලා කට්ට දාලා නූල ඇදලා අරගෙන ඒ පිරවුම ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක පුරව ගන්නත් දන්වැල් 3ක උස අර ගන්නවා, නූල පටලවනවා, කට්ට ඇතුලෙන් දාලා අරගෙන ඒකෙන් අපි පිරවිලි 24ක් පුරව ගන්නවා. අපිට බෑග් එකක්, මේස රෙද්දක්, එකී නොකී ඕනම එකක් කරන්න පුළුවන්. ඕනම නිර්මාණයක් කරන්න පුළුවන් මේකෙන්. දැන් උතනදී කට්ට අරගෙන ඒ තනින් දාලා ඇදලා අරගෙන ඒක ෆිනිෂ් කරගන්න තමයි තියෙන්නේ. දැන් දන්වැල් ආයි 3ක් අරගෙන කොටු 6කට පිරවිලි 11ක් කොටු 6කට පිරවිලි 11ක් පුරව ගන්න ඕනේ. මුලින්ම දන්වැල් 10ක් දාලා රවුම හදා ගන්නවා. ඊට පස්සේ පිරවිලි 24ක් ගොතන්න දන්න අය නම් මේ ගැන දන්නවා. පිරවිලි 24ක්. ඊට පස්සේ දෙවෙනි රවුමටත් පිරවිලි 24ක්. තුන්වෙනි රවුම තමයි මේ කරගෙන යන්නේ. ඔන්න දැන් දන්වැල් 10ක් ගොතන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි නූල පැටලුවා කට්ටේ. ඊට පස්සේ ආයි පිරවිලි 11ක් පුරව ගන්න ඕනේ කොටු 6කට. අපි 24යිනේ පුරලා තියෙන්නේ. එතකොට 24 4ෙන් බෙදන්න ඕනේ. මේක පෙත්ත වටේම එන්න ඕනේ. කොටු 6කට පුරව ගන්න ඕනේ 11ක්. මේක භාවනාවක් වගේ. චුට්ටක් හරි අපි මනසේ හැමෙහෙ ගියොත් පැටලෙනවා කියන්නේ මේක අපි ගණන් කර හිතින් ගණන් කර අපි හයියෙන් කෑ ගහන්නේ නෑනේ. හිතින් ගැනනේ මේක කරන්නේ. එතකොට අපිට ඒක වැරදිනවා. ඊපස්සේ ආයෙ අපි ලියන්න ඕනේ. ඉතින් ඒ නිසා හිත එකතෙන් කරගන්න හොඳම ක්‍රියාවක් තමයි භාවනාව වගේම තමයි මේක. දැන් ඔන්න අපි දැන් දන්වැල් ආයේ 10 ගොතා ගන්නවා. දැන් අපි වටේම ඇවිල්ලා තියෙන්නේ. මේකේ හරියටම කොටු 6ක් එන්න ඕනේ. මොකද 24යිනේ. 24 4ෙන් බෙදුවාම 6යි. මෙහෙම කරලා දෙකද ලස්සන නිමාවක් තියෙනවා. කොටු 6කට පිරවිලි 11ක්. ඊට පස්සේ දන්වැල් 10ක්. පස්සේ ආයි කොටු 6කට පිරවිලි 11ක්.
ඒ පළවෙනි පෙත්තනේ. දැන් අපි නූල හංගන්න හදන්නේ. හැංගි මුත්තු හැංගියෝ නොපෙන තැනක හැංගියෝ කියලා කියන්නේ. ඒ වගේ. අපි නූල හංගනවා. දෙපාරක් විතර ගොතලා ඒක අපි කපලා දානවා. එහෙම අපි දෙපාරක් ගෙතුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? කිසියම් හෝ මොහොතක ඔක ලෙහුනොත් ඔක්කොම ලිහෙනවා. අපි ඇඳුමක් උනත් මහනකොට නූල ගහලා ආයෙ ආපස්සට නූල් පොටවල් දෙක තුනක් ගහනවානේ. මැෂිමෙන් උනත් එහෙමනේ. ඒ වගේ තමයි. මේ තියෙන්නේ පළවෙනි පෙත්ත. දන්වැල් 10න් රවුම හැදුවා. පිරවිලි 24 ගානේ රවුම් දෙකක් පිරෙව්වා. ඊට පස්සේ කොටු 6කට පිරවිලි 11ක් දාලා දන්වැල් 10ක් දාලා ඒ විදිහට තමයි පෙත්ත ඉවර කරගත්තේ. මේ දෙවෙනි පෙත්ත. පටන් ගන්න කෙනෙක්ට උනත් හරිම ලේසි. කිසිම අමාරුවක් නෑ. අපැහැදිලි දැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. පැහැදිලිව කියලා දෙන්න. අපිට පෙත්ත මීටර වඩා උසට ගන්න ඕන නම් දන්වැල් 3කින් නෙමෙයි මම දන්වැල් 3කින් තමයි උස්සගත්තේ. ඒත් ඔයාලා කැමති නම් දන්වැල් 5ක් දානවා නම් දෙපට පිරවිල්ල බෑ. තුන්පට පිරවිල්ල, හතර පිරවිල්ල ඒ විදිහට යන්න ඕනේ. එහෙම කළාම පෙත්තේ උස එනවා. එතකොට පෙත්ත ලොකුයි. මේ අරන් තියෙන්නේ හීනි නූලක්. දැන් මේ දෙවෙනි පෙත්තේදී අපි 11ක් පුරව ගත්තේ. 11න් 5ක් ගොතනවා. 5ක් ගොතලා පළවෙනි පෙත්ත නවනවා දෙකට මැද්දෙන්. නවලා එකේ හරි මැදෙනවනේ. ඒ හරි මැදෙනව එන තැනට තමයි අර පෙත්ත අපි ජොයින් කරගන්නේ. දැන් කට්ට දාන්නේ පළවෙනි පෙත්ත ඇතුලෙන් දාලා එහෙම්මම ගොතාගෙන යනවා. දන්වැල් මුකුත් දාන්නේ. එහෙමම පුරවගෙන යනවා. ඉතුරු 6 පුරවගෙන යනවා. මේ තියෙන එකින් එකට අල්ලගෙන ගිය එකක්. බලන්න කොච්චර ලස්සනද, කොච්චර පහසුද. දැන් අපි දන්වැල් ආයි 5ක් ගෙතුවා. 5ක් ගොතලා තමයි අර දන්වැල් 10 මැද්දට 5ක් වෙන්න ගොතන්නේ. ඊට පස්සේ දන්වැල් 5ක් ගොතලා දැන් ආයි කොටු 6කට පිරවිලි 11ක් එනවා. බලන්න කොච්චර ලේසිද කියලා. දැන් මම වටේ කරගෙන ඇවිල්ලා දැන් ඊළඟ එකට පුරවන්න එපයි. ආයේ දන්වැල් 5ක් ගොතනවා. ඒ 5ක් ගොතලා අර දන්වැල් 10 නවලා එතනින් මැද හොයාගෙන ඒ පළවෙනි එකකින් තමයි කට්ට ඇතුළට දාන්නේ. කට්ට දාලා අර තොණ්ඩුව අරගෙන ඉතිරි දන්වැල් 5ත් ගොතා ගන්නවා. ගොතාගෙන මේ පෙත්ත ඉවර කරනවා. ඒකට බලන්න දන්වැල් වලින් ඕක ඉවර වෙනවා. දෙකක් ගොතලා නූල
තව දන්වැල් දෙකක් විතර ගොතන්න ඕනේ. එතකොට ආයි ලිහෙන්නේ නැහැ නේ ආපස්සට. අන්න නූල හැංගුවා. නූල හංගලා කැපුවා. දැන් පෙති දෙකක් ඉවරයි. දන්වැල් 10න් රවුම හැදුවා. පිරවිලි 24ක් පිරෙව්වා පළවෙනි රවුමට. දෙවෙනි රවුමටත් පිරවිලි 24ක් පිරෙව්වා. ඊට පස්සේ තුන්වෙනි රවුමට එද්දී පිරවිලි 24නේ. එතකොට පිරවිලි වලට කොටුනේ අහුවෙන්නේ. කියන්නේ මැද හිස් වෙනවනේ. අන්න ඒ වගේ 6කට තමයි පිරවිලි අපි 11ක් දාන්නේ. එහෙම දාලා ඊට පස්සේ දන්වැල් 10ක් දානවා. ඊට පස්සේ ආයි කොටු 6කට පිරවිලි 11ක්. දැන් ඊළඟ පෙත්තට ඇටච් කරද්දී පිරවිලි තුන්වෙනි පෙත්තේදී තුන්වෙනි රවුමේදී පිරවිලි 5ක් ගෙතුවා. අර විදිහටම අපි එක තැනක් හොයාගත්තා. ඊට පස්සේ එතන නැවුවා. පිරවිලි ටික නැවුවා. ඊට පස්සේ ආයෙ ඉතුරු පිරවිලි 6 පුරවගෙන යනවා. කොටු 6කට පිරවිලි 11ක් නේ පුරවන්න තියෙන්නේ. පේනවා නේද කොච්චර ලේසිද කියලා. කටුහරපයක් තියෙන්නේ නූලත් එක්ක. දැන් ආයේ අපි දන්වැල් 5ක් ගෙතුවා. අර දන්වැල් 10 මැද්ද හොයාගෙන එතනින් කට්ට දාලා නූල ඇදලා අරගෙන එහෙමම ඉතුරු දන්වැල් 5ත් ගොතන්න තියෙන්නේ. 3යි 4යි 5යි. ඊට පස්සේ නූල පැටලෙව්වා. ඔන්න දැන් කොටු 6කට පිරවිලි 11ක් පුරවන්න ඕනේ. ගොතාගෙන ඉවරයි. ගොතාගෙන ඉරුණාම එතකොට අපි ඔන්න දැන් දන්වැල් 5ක් ගොතනවා. එතකොට දැන් තුන්වෙනි පෙත්තත් අල්ලලා ඉවර වෙන්න යන්නේ. මැද හොයාගත්තා. මැද වෙකිනා හොයන්න දෙයක් නැහැ. දැන් පෙති දෙකක් අල්ලලානේ තියෙන්නේ. දැන් ඔන්න තුන්වෙනි පෙත්ත. ඊට පස්සේ නූල ඇදලා ගත්තා. ආයි දන්වැල් 5ක් ගෙතුවා. දැන් ඔන්න ඉවරයි. පෙති 3ක් අල්ලලා බලන්න කොච්චර ලේසිද කියලා. ඊට පස්සේ ඉවර වුණාම ආයි දන්වැල් දෙකක් ගොතලා නූල කපලා නූල හංගමු. very easy ළමයි. අන්න බලන්න පෙති 3ක්.
දැන් අපි හතරවෙනි පොත්තත් අල්ලලා ඔකේ ලස්සන බලමු. අර විදිහටම දන්වැල් 10ක් ඇදුවා. දන්වැල් 10න් බෝලේ හදාගත්තා. ඊට පස්සේ දෙපාරක් කියන්නේ රවුන්ඩ් දෙකක් පිරවිලි 24 ගානේ ගොතාගත්තා. ඊට පස්සේ තුන්වෙනි එකේදී පිරවිලි 5ක් ගොතලා හතරවෙනි පෙත්ත අල්ලද්දී එතන මැද හොයලා ඊතුරු පිරවිලි 6 පුරවගෙන යන්න තියෙනවා. මුල් පෙට්ටිවල වගේම තමයි. දැන් අන්න එතනදී දන්වැල් 5න් සම්බන්ධ කරගන්නවා. දැන් සුපුරුදු පරිදි කොටු 6ට පිරවිලි 11 ගානේ පුරවන්න තියෙනවා. පුරවලා දන්වැල් 10ක් දානවා. දන්වැල් 10 දී ආයි කොටු 6කට පිරවිලි 11ක් පුරවනවා. දැන් අන්තිම හරිය ඇවිල්ලා තියෙන්නේ. දන්වැල් 5ක් ගෙතුවා. දැන් අන්තිම විදිහටම එක සම්බන්ධ කරගන්න තියෙන්නේ අන්තිම පෙත්තට. පෙන්සිල් කේස්, බෑග්, ඇඳුමක් වුණත් මහ ගන්න පුළුවන්. ගවුමක්, සායක්, කලිසමක්. ටේබල් මැට් එකක් විතරක්ම නෙමෙයි. දැන් පෙති 4ම සම්පූර්ණයෙන්ම අල්ලලා ඉවරයි. දැන් ඉවරයි. ඉවරයි කියන්නේ තව චුට්ටකින් ඉවරයි. කොටු 6ක් ඇතුළේදී පිරවිලි 11ක් පිරෙව්වා. දන්වැල් 5ක් ගොතලා අන්තිම පෙත්තට, ඒ කියන්නේ 4 වෙනි පෙත්තට ඇල්ලුවා. ආයි මුලින් ඉඳන් ගන්නවා නම් දන්වැල් 10ක් ගොතලා ඒ දන්වැල් 10න් පොඩි බෝලයක් රවුමක් හදා ගන්නවා. බෝලයක් නෙමෙයි, පොඩි රවුමක් හදා ගන්නවා. ඊට පස්සේ දන්වැල් 3ක් ගොතලා උස හදාගෙන පිරවිලි 24ක් කරනවා. ඒ වටෙත් ඉවර වුණාම දෙවෙනි වටේට යද්දී ආයිත් පිරවිලි මේ දන්වැල් 3ක් ගොතාගෙන උස හදාගෙන පිරවිලි 24ක් හදා ගන්නවා. ඊට පස්සේ තුන්වෙනි වටේදී දන්වැල් 3ක් ගොතලා කොටු 6කට පිරවිලි 11යි දන්වැල් 10යි කොටු 6කට පිරවිලි 11යි දන්වැල් 10යි කොටු 6කට පිරවිලි 11යි දන්වැල් 10යි කොටු 6කට පිරවිලි 11යි දන්වැල් 10 ගිහිල්ලා අපි අර උසගත්ත දන්වැල් 3 උඩම එකට දාලා ඒක ඉවර කරනවා. ඉවර කරද්දිත් දන්වැල් 2ක් ගොතලා නූල හංගන්න තියෙන්නේ. පෙති 4ම අල්ලලා ඉවරයි.
දැක්කද? එක තැනකදී ඇල්ලිලා නැහැ. ඒක තමයි මේක භාවනාවක් කියලා. ඔය තියෙන්නේ මේසරෙද්දා. ඒකේ නම් කොහෙවත් අඩුපාඩු නැහැ. ඕක අපිට ත්‍රිකෝණයක් විදියට හදාගන්නත් පුළුවන්. හදාගෙන අපිට ස්කාර්ෆ් එකක් විදියට දාගන්නත් පුළුවන්. Tamanට ඕනිම විදිහකට මේක කරගන්න පුළුවන්.